ඔය පාඩම් කරද්දී අමතක වෙන එක පුතේ ඔක සාමාන්‍ය දෙයක්. මේ බොහෝ දරුවන්ට මට කියන්න තියෙන දෙයක් තමයි ඔය ගොඩක් පුතාලා දුවලා එකක් ඕගොල්ලන්ට මේ වගේ විභාග අත්දැකීමක් නැති නිසා ෆස්ට් දරුවෝ ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඔයාලාට මේක පාස් වෙන්න පුළුවන් වේද? සමහර දරුවෝ ඉන්න මට 100 එකක් වගේනේ දැනට පේපර් වල ඉන්නේ ලකුණු තියෙන්නේ. එතකොට මට මේක පාස් වෙන්න පුළුවන්. හරි. ඒක පුළුවන් පාස් වෙන්න. හැබැයි ඔයා මෙහෙම හිතන්න එපා මං දැන් ඉන්නේ C මට්ටමේනේ. එතකොට මට A level වලට 100 එකක් එයිද කියලා C මට්ටමින් වැඩ කරන්න එපා. ඔයාට පුළුවන් උපරිමේ කරන්න. හරි. උපරිමේ කරන්න යද්දී උදේ 5ට 6ට ඇහැරිලා පුටුවක ඉඳ ගන්න ළමයි වැඩ කරගෙන යද්දී ඔයාට නැගිටලා ගිහිල්ලා වෙන වැඩක් කරන්න හිතෙනවා. සමහරවල් නැගිටලා ගියාම ගෙදර අයත් එක්ක කතාවට සෙට් වෙනවා. මේ අවුට් යනවා. ඒව පුතේ සාමාන්‍ය දේවල්. ඒව තුලින්ද ස්ට්‍රෙස් එක වැඩි වුණා වගේ තේරුණාට ඒකෙන්ද ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. හරි. ඒ කියන්නේ ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙන්න එක හේතුවක් ඔයාලා තනියෙන් ගොඩක් පාඩම් කරන්න පෙළඹීම. ඒතර ඔයාලා ටිකක් වටේ පිටේ අයත් එක්ක ගෙදර අයත් එක්ක කතා කළාට යාළුවොත් එක්ක chat කළාට ඕක පාඩුවක් වෙන්නේ නැහැ. ඕවා බැලන්ස් වෙලා යනවා. මේ වෙලාවේ ලොකු පීඩනයක් ඕගොල්ලන්ට ලැබෙනවා. හරි. ඒ පීඩනය අවම කරගන්න එක තමයි මූලිකව අපි කරන්න ඕනේ වැඩේ.